හඳුනා ගන්න පුළුවන්. දැන් මොකද්ද මේ කෝණික ප්‍රවේගය? ඔයගොල්ලෝ අද්විද්‍යාව ඒ කොටස තාම කරලා නැහැ. මම දැනට පොඩි රෆ් අයිඩියා එකක් දෙන්න. අපිට මේක ඉස්සරහට කන්ටිනියු කරන් යන්න ප්‍රමාණවත් වෙන තරමට අයිඩියා එකක් දෙන්න. අපි ගත්තාම මෙන්න මේ කේන්ද්‍රයක් ගත්තා. මෙහෙම ලක්ෂයක් ගත්තාම මේ ලක්ෂයක් වටා තියෙන කෝණය අපි දන්නවා. ඒක පොඩි කාලේ ඉඳන් දන්නවනේ අංශක 360යි කියලා. 360යි එහෙම නැත්තම් අපිට මේක ලිව හැකි මේ තියෙන අංශක වලින් අපිට මේක රේඩියන් වලින් ලිව හැකි 2.5 කෝණයක් කියලා. මෙන්න මේ කෝණය මෙන්න මේ ලක්ෂයක් වටා තියෙන කෝණය අංශක 360ක්. එහෙම නැත්තම් රේඩියන් 2.5 ප්‍රමාණයක් කියලා අපිට කියන්න පුළුවන්. හරිද? අපි හිතමු අපි ගාව මොකක් හරි තියෙනවා මේ වස්තුවක්. හරිද? වස්තුවක් තියෙනවා වෘත්තාකාර පතයක යනවා. හරිද? එයා වෘත්තාකාර පතයක යනවා. හිතන්න එයා මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මෙන්න මේ ලක්ෂයේ ඉඳන් මෙන්න මේ වෘත්තාකාර පතේ ඔස්සේ මෙන්න මෙතනට එනවා. හරිද? එතකොට එයා ගියපු දුර මෙන්න මේක. මේක තමයි එයා ගියපු දුර. හරිද? එතකොට එයාගේ කෝණික විස්ථාපනය වෙන්නේ මෙන්න මේක. මෙන්න මේ කෝණය තමයි එයාගේ කෝණික විස්ථාපනය. මෙතන නම් එයාගේ කෝණික විස්ථාපනය වෙන්නේ අංශක 90ක්. එහෙම නැත්නම් රේඩියන් වලින් ෆයි බෙදීම 2ක්. මේ අංශක සහ ෆයි අතර සම්බන්ධ මම හිතනවා දන්නේ නැති කියලා. මොකද 11 වසරේ තියෙනවානේ. අංශක 90ක් එහෙම නැත්නම් ෆයි බෙදීම 2ක්. හරිද? එතකොට දැන් හොඳට බලන්න අපේ මෙන්න මේ චලිතේ හිතන්නකෝ අපි මේ මනුස්සයා මිටට ලොකු වෘත්තක ගියා කියලා. හරිද? මිටට ලොකු වෘත්තක ගියා කියලා හිතන්න. එතකොට එයා යන දුර වැඩි. දුර වැඩි තමයි. එයා යන දුර වැඩි වෙනවා. හැබැයි කෝණික විස්ථාපන එකම. මේ වෘත්තේ අරය වැඩි වුණා කියලා එයා යන දුර වැඩි වුණාට ඒකේ කෝණික විස්ථාපන එකම. එතකොට අපිට මෙන්න මේ වෘත්තාකාර චලිතයේදී මේ දුරත් එක්ක ගනුදෙනු කරන් දියොත් වැඩේ පොඩ්ඩක් කේස්. මොකද මෙන්න මේ එයාගේ චලිතයේ අරය වෙනස් වෙන සැරේට අපිට මේ සමීකරණ ඔක්කොම වෙනස් කර හදන්න වෙනවා. මොකද මේ අරය ලොකු වෙන තරමට මේ වෘත්තාකාර චලිතයක් ගත්තාම අරය වෙනස් වෙද්දී මේ දුර කියන එක වෙනස් වෙන හින්දා අපිට මේ වෘත්ත චලිතයක් ගැන ඉගෙන ගද්දී මේ දුර සලකන එක පොඩ්ඩක් කේස්. ඒක පොඩ්ඩක් අවුල්. ඒක පොඩ්ඩක් වැඩේ අමාරු කරනවා. ඒකින්ද අපි කරන්නේ මේ ඕනම අවස්ථාවකට එකම අගයක තියෙන කෝණික විස්ථාපනය සලකන එක. ඒ කියන්නේ මෙන්න මේ කොච්චර කෝණයක් ගෙවාගෙන ගියාද කියන එක සලකන එක තමයි ලේසි වැඩේ වෘත්ත චලිතයක් සලකද්දී. හරිද? වෘත්ත චලිතයක් සලකද්දී ඒක තමයි ලේසි වැඩේ. එතකොට කෝණික ප්‍රවේගය කියන්නේ තප්පරයකට එහෙම නැත්නම් මෙන්න මේ කෝණික විස්ථාපන වෙනස් වෙන ශීඝ්‍රතාවය. කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික ප්‍රවේගය. එහෙම නැත්නම් ඔමේගා කියන්නේ කෝණික විස්ථාපනය. මෙන්න මේ කෝණය අපි තීටා කියලා ගමු. තීටා කෝණයක් කියලා ගමු. කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. කෝණික විස්ථාපනය තීටා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය. ඒතර ඔමේගා කියන්නේ ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා ටී. කෝණික විස්ථාපනයේ වෙනස බෙදනවා ගත වුණ කාලයෙන්. හරිද? ඒතර ඇත්තටම මේ කෝණික ප්‍රවේගය කියන්නේ මෙයා කොච්චර වෙගෙන් කැරගෙනවද වගේ කියන ගැන කියන පොඩි අදහසක්. හරිද?
ඒක තමයි අපි මේ කෝණික ප්‍රයෝගය කියලා කියන්නේ. කෝණික ප්‍රයෝගය කියලා කියන්නේ කෝණික ප්‍රයෝගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරිද? දැන් එතකොට දැන් අපි දන්නවා අපි මේ සලකන්නේ මේ වෘත්තාකාර චලිතයක් ගැන කියලා අපි දන්නවනේ. දැන් මම හොයන්න ඕනේ මෙයාට මෙන්න මේ පොයින්ට් එක ගිහලා මෙහෙම ෆුල් වටයක් ගිහලා අපෝ මෙතනට එන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. මෙතන සමීකරණ අපේ රේඛීය සමීකරණ වගේම තමයි. හරිද? මගේ කෝණික ප්‍රවේගය එකයි නම් නියතයි නම් මට පාවිච්චි කරන්න පුළුවන් ඔමේගා සමානයි තීටා සමානයි ඔමේගා t මේක හරියද s සමානයි ut වගේම තමයි s සමානයි ut වගේම වෘත්ත චලිත අදාළව තීටා සමානයි ඔමේගා t කියන සමීකරණ අපි හදාගන්න ඔමේගා t එතකොට මෙයාගේ කෝණික විස්ථාපනය වටයක් ගියා කියන්නේ 2.5 ප්‍රමාණයක් ගිහිලා තියෙනනේ කෝණ 2.5 ප්‍රමාණයක් ගිහිලා තියෙනවා කෝණික ප්‍රවේගය ඔමේගා ගත වුණ කාලය. එතකොට මෙයාට සම්පූර්ණ වටයක් යන්න ගත වුණ කාලය මට හිතුව හැකි 2.5 බෙදීම ඔමේගා වලින්. 2.5 බෙදීම ඔමේගා වලින්. එතකොට මේ t කියන්නේ එක වටයක් යන්න ගත වුණ කාලය. එක වටයක් යන්න ගත වුණ කාලය. එක වටයක් සඳහා ගත වන කාලය. හරිද? දැන් අපි දන්නවා එක වටයකට කොච්චර කාලයක් ගත වෙනවද කියලා. එතකොට තප්පරයක් ඇතුළත කොච්චර වට ගානක් යනවද කියලා අපි කොහොමද දන්නේ? ඔන්න t කියන්නේ එක වටයක්. එක වටයක් සඳහා කාලයනේ. t කියන්නේ එක වටයක් සඳහා කාලය. අපි හිතමු තප්පර 10ක් කියලා. t කියන්නේ එක වටයක් සඳහා ගත වෙන කාලය අපි හිතමු තප්පර 10ක් කියලා. එක වටයක් යන තප්පර 10ක් යනවා. හරිද? එහෙනම් තත්පරයකට කොච්චර වට යනවද කියන එක හොයන්න අපි කරන්නේ මෙන්න මේ එක බෙදනවා t වලින්. එක බෙදනවා මෙන්න මේ t වලින්. එතකොට මට එනවා තත්පරයකට කොච්චර වට ගානක් යනවද කියලා. දැන් හිතන්න මට මේ එක වටයක් යන්න ගත වෙන්නේ තත්පර 0.5ක් කියලා. තත්පර 0.5කින් මට එක වටයක් ගියයි. එහෙනම් තත්පරයකට කොච්චර වට ගානක් යනවද කරන්න මම කරන්නේ මොකද්ද? තත්පරයකට කොච්චර වට ගානක් යනවද කියලා මම කරන්නේ මෙන්න මේ එක බෙදනවා මේ ගත වුණ කාලෙ t වලින්. එහෙම නැත්නම් එක බෙදීම 0.5. එතකොට මට එනවා මොකද්ද උත්තරේ? දෙකක් කියලා එනවා. එක තත්පරයක් ඇතුළත යන වට ගාන මට එනවා දෙකක් කියලා. එතකොට දැන් බලන්න මෙන්න මේ වටයක් යන්න ගත වන කාලය වැඩි වෙද්දී තත්පරයකට යන්න පුළුවන් වට ගාන අඩු වෙනවා. මෙන්න මේ කෝණික ප්‍රවේගය. මෙන්න මේ එක වටයක් යන්න ගත වන කාලය අඩුයි නම් තත්පරයකට වැඩි වට ගානක් යනවා. හරිද? ඔය ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ මෙන්න මේ කෝණික ප්‍රවේගයේ විශාලත්වය උඩ. හරිද? එතකොට මේ t කියන්නේ එක වටයකට යන්න ගත වන කාලය. තත්පරයක් ඇතුළත කොච්චර වට ගානක් යනවද කියන එකට අපි කියන්නේ සංඛ්‍යාතය කියලා. තත්පරයක් තුල වට ගණනට අපි කියනවා තුල වට ගණන සමානයි වට ගණනට අපි කියනවා සංඛ්‍යාතය කියලා. සංඛ්‍යාතය. දැන් එතකොට මෙන්න මෙතන මගේ මේක වටයක් යන්න ගත වුණ කාලේ තත්පර 0.5යි. එක තත්පරයක් ඇතුළත මට යන්න පුළුවන් වට ගාන වට දෙක. එතකොට මෙතන මගේ එක වටයකට ගත වන කාලය තත්පර 0.5ක් සහ මගේ මේ චලිතයේ සංඛ්‍යාතය මට එනවා තත්පර දෙකක් කියලා. හරි. මේක මීටරි චුට්ටක් ගැඹුරින් මේ යාන්ත්‍රික විද්‍යාවෙන් මම පැහැදිලි කරන්න. දැනට මේක ඔළුව පොඩි අයිඩියා එකක් දාගන්න මොකක්ද මේ කියලා. හරිද?